හයි යාළුවනේ, ඔන්න ඉතින් තවත් අලුත් මූවි එකක් අරගෙන ආවා. අද මම කතා කරන්න යන්නේ විඩා මියර්චි කියන 2025 ආපු අලුත්ම තමිල් මූවි එක ගැන. මේකේ ප්‍රධාන නළුවා විදියට රඟපාන්නේ අජිත් කුමාර්. එතකොට ප්‍රධාන නිළියට රඟපාන්නේ ටීෂා. අර්ජුන් සහ කායල් කියන්නේ විවාහක යුවලක්. එයාලා විවාහ වෙලා ටික කාලයක් ගත වෙනකොට එයාලා අතර ඇති වෙන ප්‍රශ්න නිසා කායල් තීරණය කරනවා අර්ජුන්ගෙන් දික්කසාද වෙන්න. අකමැත්තෙන් වුණත් අර්ජුන් මේ තීරණයට එකඟ වෙනවා. කසාද වැඩ ඉවර වෙනකන් කායල් තීරණය කරනවා එයාගේ අම්මා ගාවට යන්න. අර්ජුන්ව ඇයව ගිහින් ඇරලවන්නම් කියලා කියනවා ඉතින්. මේ ගමන අතරතුරේදී වෙනත් වාහනයකින් එයාලගේ පිටිපස්සෙන් එන තරුණයන් පිරිසක් අර්ජුන් එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්න උත්සාහ කරනවා. අර්ජුන් ඉන්ධන හලක වාහනේ නැවතුවට පස්සෙත් ඒ තරුණයන් එතනට එනවා. ඒ තරුණයන් අර්ජුන්ට මැද ඇඟිල්ල පෙන්නලා තර්ජනාත්මක සන්නාවකුත් නිකුත් කරනවා. ඔය අතර එතන ආපනශාලාව ඇතුළට යන කායල් තවත් විවාහක යුවලක් සමග මිතුරු වෙනවා. ඊට පස්සේ ඉතින් ආයිත් අර්ජුන් සහ කායල් ගමන ආරම්භ කරනවා. ඔය යන අතරතුරේදී තමයි යාළුවගේ වාහනේ කැඩෙන්නේ. අර්ජුන් වාහනෙන් බැහැලා බොනට් එක ඇරලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් අර්ජුන්ට ඒ වාහනේ හදාගන්න තේරෙන්නේ නැහැ. ඔය අතරේ අර මැරෑටි කොල්ලන්ගේ වාහනේත් එනවා. ඒක අර්ජුන්ගේ වාහනේ පහු කරගෙන යනවත් එක්කම යාළුවා වීදුරු බෝතලයකින් පාරට ගහනවා. ඊට පස්සේ ටික දුරක් ගිහින් ආපහු ඒ වාහනේ හරවගෙන ඒ තරුණයන් අර්ජුන් ඉන්න පැත්තට එනවා. ඔය අතරේ තමයි ආපනශාලාවේදී කායල් එක්ක මිතුරු වුණ විවාහක යුවල මෙතනට එන්නේ. එයාලව දකින්න අර මැරෑටි කොල්ල ටික එයාලගේ වාහනේ හරවගෙන ආපහු යන්න යනවා. ඒ විවාහක යුවල කායල්ව එයාලගේ ට්‍රක් එකේ දාගෙන ඊළඟ ආපනශාලාව ගාවට දාගෙන යන්නම් කියලා කියනවා. ඒ ටවුන් එකෙන් අර්ජුන්ගේ වාහනේ ඇදගෙන යන්න වාහනයකුත් එවන්නම් කියලා කියනවා. ඉතින් පැය කිහිපයක්ම ගත වෙලා යනවා. තවමත් වාහනයක් ආවේ නැහැ අර්ජුන්ගේ වාහනේ අරගෙන යන්න. අර්ජුන් ආයිමත් වාහනේ බැලලා බොනට් එක ඇරලා බලනවා පොඩ්ඩක් මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි අර්ජුන් දකින්නේ වයර් ක්ලිප් එකක් ගැලවිලා තියෙනවා කියලා. ඒක හයි කරපු ගමන් ඉතින් වාහනේ ස්ටාර්ට් වෙනවා. අර්ජුන් ඉක්මනටම යනවා ඊළඟ ටවුන් එකේ ආපනශාලාව ගාව. හැබැයි එතන කායල් නැහැ. අර්ජුන් ආයිත් යනවා ලොරිය හොයාගෙන පාර දිගේම. අර්ජුන්ට ලොරිය හම්බ වෙනවා. අර්ජුන් මේ ලොරිය ඕල්ටේක් කරන ගමන් වාහනේ ඩ්‍රයිවර් වුණු රක්සිත් කියන පුද්ගලයාට කියනවා වාහනේ නවත්තන්න කියලා. ඒත් ඔහු වාහනේ නවත්තන්නේ නැහැ. ඒ නිසා අර්ජුන්ට සිද්ධ වෙනවා එයාගේ වාහනේ පාර හරහා නවත්තලා මේ ලොරිය බලෙන් නවත්තන්න. අර්ජුන් බැහැලා ඇවිල්ලා බලනවා එයාගේ බිරිඳ ලොරියේ ඉන්නවාද කියලා. ඒත් ඇය නෑ ඒක. රක්සිත් කියන පුද්ගලයාත් අර්ජුන්ව අඳුරන්නේ නෑ වගේ තමයි හැසිරෙන්නේ. ඔහු කියනවා මම ඔයාව අඳුරන්නේ නෑ කියලා. කායල් කියන කෙනෙක්වත් ඔහු අඳුරන්නේ නෑ. ඔහුගේ බිරිඳ විදියට හිටපු කාන්තාවත් ඒ ලොරියේ නෑ. ඇත්තටම කායල්ට මොකද උනේ? සම්පූර්ණ කතාවම දැනගන්න කලින් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම notification එකක් ගෙන්න ගන්න bell icon එකත් ඔබලම තියන්න. අපි එන සම්පූර්ණ කතාවට යමු. දැන් අර්ජුන් ඉන්නේ සෑහෙන ප්‍රශ්නයක. කායල්ට මොකද උනේ කියලා එයාට හිතා ගන්නවත් බෑ. හැබැයි අර්ජුන්ට රක්ෂිත සැකයි. අර්ජුන් රක්ෂිතට චෝදනා කරනවා කායල්ව පැහැරගත්ත කියලා. ඔය වෙලාවෙම මෙතනට පොලිස් නිලධාරියෙක් එනවා. අර්ජුන් කියන දේවල් අහලා ඒ නිලධාරියා රක්ෂිත්ගේ ට්‍රක් එක පරීක්ෂා කරනවා. ඒත් ඒක ඇතුළේ කායල් නැහැ. පොලිස් නිලධාරියා අර්ජුන්ට කියනවා දැම්ම ගිහින් පොලිසිය පැමිණිල්ලක් දාන්න කියලා. අවශ්‍ය වුණොත් රක්ෂිත් ආයෙත් පොලිසියට ගෙන්න ගමු කියලාත් ඔහු කියනවා. ඔන්න දැන් අර්ජුන් පොලිසියට ගිහින් පැමිණිල්ල දානවා. පැමිණිල්ල දාලා අර්ජුන් ආයිමත් අර ආපනශාලාවට එනවා. දැන්වත් එතනට කායල් ඇවිතින්ද කියලා බලන්න. ඒත් තවම කායල් ඇවිත් නැහැ. අර්ජුන් දකිනවා ආපනශාලාවේ කැසියර් එකේ ඉන්න මිනිස්සයා එතනට එන හැම කෙනෙක්ගෙම වගේ නම කොලයක ලියා ගන්නවා. ඉතින් අර්ජුන් ඒක පරීක්ෂා කරන්න හදනවා. ඒකට තන් ටිකක් විතර ආපනශාලාවේ කැසියර් එකේ ඉන්න මිනිස්සයාට කේන්ති යනවා. එයා තුවක්කුවකුත් අරගෙන ඇවිදින්න අර්ජුන්ට එතනින් පිට වෙලා යන්න කියලා කියනවා. අර්ජුන් එළියට ගිහින් ආයෙත් පොලිසියට කෝල් කරන්න හදනකොට එයාට මිනිස්සෙක් හම්බ වෙනවා. එයා ගොඩක් බයින් වගේ ඉන්නේ. එයා කියනවා අර්ජුන්ට මේ පොලිසියයි මැරෙව්ව එකතු වෙලා තමයි මේ දේවල් කරන්න කියලා. ඒ කියන්නේ අර්ජුන්ට පොලිසියෙන් සහායක් ලැබෙන්නේත් නැහැ. අර්ජුන් හැම තැනම කායල් හොය යනකොට අර්ජුන්ට මුලින්ම එයාලගේ පස්සෙන් ආපු කොල්ලෝ ටිකගේ වාහනේ හම්බ වෙනවා. ඒක පාළු තැනක නවත්තලා තියෙන්නේ. එතනදී අර්ජුන්ට ඒ තරුණයෝ ටිකයි රක්සිත්ගේ බිරිඳයි රක්සිත්වයි හැමෝම හම්බ වෙනවා. එයාලා අර්ජුන්ට හොඳටම පහර දෙනවා. රක්සිත්ගේ බිරිඳ කියනවා කායල් තමයි මේ හැමදේම කරන්න කියලා. අර්ජුන්ව මරන්න කියලා කායල්ගේ අලුත් බෝයිපෙන් තමයි සල්ලි දීලා තියෙන්නේ. ඒත් අර්ජුන් මේක විශ්වාස කරන්නේ නැහැ. එයාලා අර්ජුන්ට කියනවා ඔයාගේ account එකේ තියෙන කෝටි ගාණක් සල්ලි ටික ආපහු දුන්නොත් එයාව නොමර අතාරිනවා කියලා. කායල්වත් ගෙනත් දෙන්නම් කියලා කියනවා. ඔන්න දැන් එයාලා අර්ජුන්වත් එක්කගෙන බැංකුව පේන මානෙට ගිහිල්ලා ඉන්නේ. ඈතින් පේන බැංකුව අර්ජුන්ට පෙන්වන රක්සිත් කියනවා කලබල කරන්නේ නැතුව ගිහින් සල්ලි ටික අරන් එන්න කියලා. කලබල කළොත් කායල්ගේ ජීවිතේ නැති වෙයි කියලාත් කියනවා.
අර්ජුන් ඉක්මනටම බැංකුවට ගිහින් සල්ලිත් අරගෙන එළියට එනවා. එළියට ආවට පස්සේ පාර දින ටෙලිෆෝන් බොක්ස් එකේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒක ඉතින් අර්ජුන්ට එන කෝල් එකක් නෙමෙයිනේ. අර්ජුන් මේක ගණන් ගන්නේ නැතුව ඉන්නවා. එතකොටම පාරේ අයින පුටුවක ඉඳගෙන ඉන්න මිනිස්සෙක් කියනවා ඒ කෝල් එක එන්න ඔයාට කියලා. කෝල් එක ආන්සර් කරන අර්ජුන්ට රක්ෂිත් කියනවා පාර දිගේ පයින් ඉස්සරහට එන්න කියලා. අර්ජුන් පාර දිගේ යනකොට අර කොල්ලෝ ටික එයාලගේ වාහනෙන් එනවා. එයාලා සල්ලි ඉල්ලනවා. ඒත් අර්ජුන් සල්ලි දෙන්නේ නැහැ. අර්ජුන් අහනවා කායල්කෝ කියලා. ඒවට කිසි උත්තරයක් දෙන්නේ නැහැ එයාලා. අර්ජුන බලෙන්ම වාහනයට දාගන්නවා. අර්ජුන්ගේ අත් දෙකත් ගැට ගහලා තියෙන්නේ දැන්. බැංකුවේදී අර්ජුන් පෑනක් හොරකම් කරලා තියෙනවා. ඒ පෑන මගින් අර්ජුන් එයාගේ අත් බැඳලා තියෙන ටේප් එක හිල් කරලා ටේප් එක කඩා ගන්නවා. ඊට පස්සේ ඉතින් අර්ජුන් මේ කොල්ලන්ට ගහන්න පටන් ගන්නවා. මේ කලබල ඇස්සේ කොහොම හරි එයාලගේ තුවක්කුවකුත් අර්ජුන්ට කඩා ගන්න පුළුවන් වෙනවා. ටික දුරක් යනකොට පොලිසිය කාර් එකකුත් එනවා මෙතනට. මේ වාහනේ ගැන සැක හිතෙන ඒ පොලිස් නිලධාරිය වාහනේ නවත්තන්න කියලා සන්නා කරගෙන ඒක පස්සෙන් එනවා. වාහනේ නවත්වලා අර්ජුන් එළියට බැහැලා එනවා. අර්ජුන්ගේ අතේ තියෙන තුවක්කුව දකින්න පොලිස් නිලධාරියා එයාට ඒක විසි කරලා බිම දිගා වෙන්න කියලා කියනවා. ඒත් එක්කම වාහනේ ඇතුළේ හිටිය කොල්ලා එළියට ඇවිත් පොලිස් නිලධාරියාට වෙඩි තියනවා. අර්ජුන් මේ කොල්ලත් එක්ක ගහ ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ අර්ජුන්ව එතන පල්ලමකට වැටෙනවා. ඒක නිසා ඒ කොල්ලට අර්ජුන්ව මගහැරෙනවා. ආපහු පාට එන අර්ජුන් පොලිස් කාර් එකේ රේඩියෝවෙන් වෙඩි වැදලා ඉන්න පොලිස් නිලධාරියා ගැන පොලිසියට කියනවා. ඊට පස්සේ අර්ජුන් පොලිස් නිලධාරියව පාරෙම දාලා පොලිස් කාර් එකත් අරගෙන රක්ෂිත් හොයාගෙන යනවා. ටික දුරක් යනකොට අර්ජුන්ට හම්බ වෙනවා ට්‍රක් කීපයක් නවත්තලා තියෙන තැන. ඒතර පරීක්ෂා කරලා බලනවා අර්ජුන් රක්ෂිත්ගේ ට්‍රක් නම් එතන තියෙනවා. ඒත් ඒකේ කවුරුත් නැහැ. අර්ජුන් දකිනවා මෙතන අර බැංකුව ගාවදී ෆෝන් එක ආන්සර් කරන්න කිව්ව මිනිස්සයා ඉන්නවා කියලා. අර්ජුන්ට එයා ගැන සැක හිතෙනවා. ඒ නිසා එයා ඒ මිනිස්සයා පස්සෙන් යනවා. ඒ මිනිස්සයා යන්නේ එයාගේ ගෙදරට. ගිය ගමන් මේ මිනිස්සයාගේ බිරිඳට හොඳටම පහර දෙනවා. තා පොඩි ළමයෙකුත් ඉන්නවා. ඒ ළමයාත් ගොඩක් බයෙන් ඉන්නේ. ඒ මිනිස්සයාගේ අම්මත් ඉන්නවා. එයා නම් ඉන්නේ රෝද පුටුවේ. මේ වෙලාවේ මේ මිනිස්සයා අර්ජුන්ව දකින්න නිසා ගෙදර පොඩි සටනකුත් යනවා. මිනිස්සු කීප දෙනෙකුත් එනවා මේ සටනට. එයාලා එක්කත් අර්ජුන්ට ගහ ගන්න වෙනවා. අර්ජුන් කොහොම හරි එයාලට ගහලා කායල් ඉන්න තැන ගැන අහගන්නවා. පොලිස් වාහනයෙන්ම අර්ජුන් එතනට යනවා. එතනදිත් ඉතින් සටනක් යනවා. රස්සිද්ගේ බිරිඳ එක්කත් අර්ජුන්ට ගහ ගන්න වෙනවා. ඒ වෙලාවේ රස්සිද්ගේ බිරිඳ ඇසිඩ් පුරන බැරල් එකක් වගේ එකකට වැටෙනවා. රස්සිද්ගේ බිරිඳගේ මූණ පැත්තක්ම පිච්චෙනවා ඒ නිසා. ටික වෙලාවකින් ඇයව මරණයටපත් වෙනවා. ඔන්න දැන් රක්සිත් අර්ජුන් අතර තමයි සටන යන්නේ. ඒත් අර්ජුන්ට කායල් ඉන්න තැන දැනගන්න බැරි වෙනවා. කායල් කෝ කියලා ඇහුවම රක්සිත් කියනවා එයා දැන් ඉන්නේ අපායේ කියලා. අන්තිමේ රක්සිත් යකඩ කුඩු කරන මැදින් එකකට පැනලා ජීවිතේ නැති කරගන්නවා. මෙතනින් එළියට එන අර්ජුන් හැමතැනම කායල් හොයනවා. ඒත් එයා නෑ. එළියේ ඉන්න බල්ලෝ දෙන්නෙක් එක තැනක බිම හාරන්න හදනවා කියලා අර්ජුන් දකිනවා. එතනට ඇවිත් බලනකොට එයාට හම්බ වෙන්නේ පොළොවේ යට තැනකට යන්න පුළුවන් මාර්ගයක්. ඒක ඇතුලෙන් අර්ජුන්ට කායල්ල හොයාගන්න පුළුවන් වෙනවා. පොලිස් නිලධාරියෙකුටත් උදව් කරපු නිසා අර්ජුන්ට පොලිසිය සහායත් හම්බ වෙනවා. අන්තිමට අර්ජුන් කායල්ල එයාගේ අම්මගේ ගෙදරට ඇරලනවා. ඊට පස්සේ අර්ජුන් එතනින් යන්න හදනවා. ඒත් මේ සිද්ධ වුණු දේවලුත් එක්ක කායල්ගේ සහ අර්ජුන්ගේ ආදර කතාව ආයිමත් ශක්තිමත් වෙනවා. ඒ දෙන්නා දික්කසාද නොවි එකට ජීවත් වෙන්න තීරණය කරනවා.